ඔබ දන්නා සුවිශේෂී වූ තවත් රත්නපුර දියලක් තමයි මේ දිස්වන්නේ. මේ දියල තමයි සන්නාසි ඇල්ල. මෙම දියල තියෙන්නේ රත්නපුර වේලත්ත මාර්ගයේ නුගුවෙපළ හන්දියෙන් හැරි දෙහෙනකන් දක්වා ගමන් ගන්නා මාර්ගයේ. මෙම විශේෂ වූ දියඇල්ල සකස් වී තිබෙන්නේ පාණ්ඩුව නැමැති දියධාරාවෙන්. මෙම පාණ්ඩුවය ඔස්සේ නිර්මාණය වන සන්නාසි ඇල්ල පසුකර ගමන් ගන්නා මෙම දියධාරාවේම තවත් දියඇලි දෙකක් නිර්මාණය වෙනවා. එකක් තමයි මදනගිරි ඇල්ල. අනික් ඇල්ල තමයි මෝහිනී ඇල්ල. මදනගිරි ඇල්ල සහ මෝහිනී ඇල්ල කියන දියඇලි දෙකම මිනිසුන්ට දකින්නට ඉතාමත්ම අපහසුයි. මක් නිසාද? එය තියෙන්නේ ඉතාමත්ම වනගත වීම සහ ඒ යාමට ඇති අපහසුතාවය නිසා. ගස්වැල් වල එල්ලී බසින්නට ඇති පරිසරයක තමයි මෙම දියඇලි දෙකම තිබෙන්නේ. ඒ කොහොම වුණත් ඔබට හැකියාව තිබෙනවා සුන්දර දියඇල්ලක් වූ සන්නාසි ඇල්ල නැරඹීමට මෙම ප්‍රදේශයට ප්‍රවේශ වීමෙන්. ඒ රත්නපුරේ තිබෙන ඉතාම අලංකාර සුන්දර දියඇල්ලක්.